හොඳයි. මේකෙද අපි කතා කරන බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියලා print එකට මේ plan එක අරන් යන්න. දැන් අපි plan එක ඇඳ ගන්න විදිහ කතා කරා. ඊට පස්සේ scale කර ගන්න විදිහට දා ගන්න විදිහ කතා කරා. සම්පූර්ණ දේවල් ටික හරි. දැන් බලමු print එකට මේක අරන් යනවා නම් කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. එතකොට print එක අරන් යනකොට මම මේ ප්‍රධාන points කීපයක් මතක් කරනවා. ඒ ටික මතක තියාගන්න හොඳට. පළවෙනි කාරණාව තමයි ඔයාට මේක scale එකට හරියට print එකට අරන් යන්න බැයි නා. තේරෙනවද? ඒක layout හදාගන්නදී මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කිසිම doubt එකක් තියාගන්න එපා. ඔයා මෙන්න මේ plan එක අඩු version එකකින් පුළුවන් අඩු version එකකින් save කරගන්න. save කරගෙන ඒක අරන් ගිහිල්ලා ඔයාගේ printing shop එකට දෙන්න. එතකොට ඒක print කරලා දෙයි. ඔයා දන්නවනේ හැමතැනම print කරන්නේ නැහැනේ. එතකොට drawings අඳින කෙනෙක් තමයි ගොඩාක් දුරට printing shop එකක් දාගෙන ඉන්නේ. ඒකෙන්ද issue එකක් නැහැ. එයා ඒතර හරියට scale එකට print කරලා දෙනවා. අඩු version එකකින් save කරනදී මම ඊට කලින් කියලා දීලා තියෙනවා. මෙතන save as කියලා ඉවරලා මෙන්න මෙතන 2000න් විතර දීලා ඉවරලා save කරගන්න. එතකොට issue එකක් නැහැ. හේතුව ගොඩාක් දුරට printing shop දාගෙන ඉන්නේ ගොඩක් පරණ drawings අඳින කට්ටිය. හරිද? එතකොට ඒ කට්ටිය වැඩ කරන්නේ ගොඩාක් දුරට අඩු version එකකින්. හරිද? printing machines වලත් සමහර අඩුපාඩු තියෙනවා. ඒ අරෙන්න තව තියෙන කියන්නේ සමහර printing machines වැඩ කරන්නේ සමහර versions වල විතරයි. ඒ අරෙන්න තියෙන ලොකුම ගැටලුව තමයි ඊටත් වඩා කියන්නේ printing machine වල ගැටලුවකුත් නැහැ. ගොඩාක් දුරට තියෙන ගැටලුව තමයි ඒ drawings අඳින කට්ටිය ඒ කට්ටිය පරණ versions පාවිච්චි කරන නිසා ඔයාගේ drawing එක අරන් ගියාට පස්සේ එයාට ඒ scale එකට හරියට හදාගන්න බැරි වෙන්න පුළුවන්. හරිද? ඔයා PDF එක කරන් ගියොත් විතරයි එයාට print කරලා දෙන්න පුළුවන්. තේරුණානේ? ඒක නිසා පුළුවන් තරම try කරන්න පුළුවන් අඩු version එකකින් ඔයාගේ drawing එක save කරගෙන යන්න. හරි. එතකොට එයා ඒ අදාළ විදියට scale කරලා හරියට print එක අරන් දෙයි. මේ විදියට තියාගෙන විතරක් ගියා නම් ඇති. හරි. ඒ කියන්නේ මෙතෙන් එනකන් scale එක කරගෙන ඕම අරන් ගියා නම් එයා අවශ්‍ය විදියට print එක අරන් දෙවි. හරි. ඊට පස්සේ බලමු අපි PDF එක ඔය අරන් යනවා නම් ඒක කොහොමද අරන් යන්න ඕනේ කියලා. දැන් මම කිව්වේ drawing file එකක් අරන් යනවා නම් අඩු version එකකින් අරන් යන්න. එතකොට හොඳටම ඇති. දැන් බලමු කොහොමද PDF එකක් විදියට අරන් යනවා නම් කියලා. normally මම print එකක් ගන්නවා නම් ඔයාලට සරල විදියට print එකක් අරන් යන්න පුළුවන්. කොහොමද? මෙන්න මෙතන plot එක මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. නැත්නම් plot කියලා type කරන්න. මෙන්න මේ විදියට plot කියලා type කරලා මෙන්න මෙතන උඩින් එනවා printing machine එකක් වගේ අන්න එකට යන්න. ඒකට ගියා මෙන්න මෙතන monochrome කියන එක දාගන්න ඔයාලට කළු සුදු නම් ඕනේ. හරිද? ඔයාලට පාට පාටින් ඕන නම් මෙතන none කියන එක දෙන්න. ඒතර පාට පාටින් තමයි එන්නේ. ඔයාගේ මේ drawings මේ තියෙන විදියටම තමයි එන්නේ එක එක පාටි. මෙතන monochrome කියන එක දාගත්තා. අපි සාමාන්‍ය monochrome වලින් print එක ගන්නෙ. name කියන තැනට ඔයා ගිහිලා DWG to PDF කියන එක දෙන්න. මම මේ කලින් කියලා දුන්නා. හරි. ඊට පස්සේ ඔයා තෝරන්න ඕනේ මෙන්න මෙතන paper size එක. paper size එක අපි තෝරගන්න ඕනේ 594 420 කියන එක. එහෙම නැත්නම් මේකෙම අපිට expand එකක් තියෙනවා. මෙන්න මෙතනදී 594 420 ඔය දෙක එකක් තෝරගන්න. expand එක තෝරගන්න නම් හොඳයි මේ විදිහට දානකොට. ඊට පස්සේ මෙන්න මෙතන ගියා මෙන්න මෙතන window කියන එක click කරගත්තා. ඊට පස්සේ මෙන්න මෙතන click එකක් දුන්නා. මෙහෙම අරන් ගිහලා මෙන්න මෙතන click එකක් දුන්නා. හරි. එතකොට මෙන්න මෙතන drawing එක වැටෙනවා. මේක බලන්න අනිවාර්යෙන්ම අර අනිත් පැත්තට වැටෙන්නත් 420 594 වැටෙන්නත් පුළුවන්. මේ කෙලින් අතරද තියෙන්නේ horizontal ද vertical ද වාගේ drawing එකට අනුව මේ drawing එක මෙතනින් පෙන්නනවා. හරි තියෙන විදිය. ඒක චුට්ටක් බලන්න. වෙන මුකුත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතනින් ඔයාලට පුළුවන් ඕනනම් preview එකක් බලා ගන්න print එක උනාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා මුකුත් කරන්න නැහැ. මෙතන okay කරා නම් හරි. එතකොට අපිට save කරන්න ඕන තැනක් අහනවා. මම මෙතන save එකක් මොකක් හරි දෙන්නම්. මෙතන save දුන්නාට පස්සේ මේක මේ විදිහට print එකට යනවා. හරි වෙන්න අපිට මේ drawing එක බලා ගන්න පුළුවන්කම තියෙනවා. හරිනේ. ඔය එක ක්‍රමයක් තමයි මම කිව්වේ සරල විදිහට print එකට දාගෙන යන ක්‍රමයක්. ඊට පස්සේ ඔයා ආයේ print එක කරනවා layout විදිහට print එක ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක කොහොමද කරගන්නේ කියලා දැන් බලමු. ඔයා මෙන්න මෙතන layout කියලා තියෙනවනේ. ද model එකේ තමයි දැන් අපි ඉන්නේ. model එකේ තමයි වැඩ කටයුතු කරන්නේ. මෙන්න මෙතන layout කියලා තියෙන මෙන්න මේ layout එකට යන්න. layout එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන drawing එකක් පෙන්වනවා. මෙහෙම පෙන්වුවේ නැහැ කියලා කිසිම issue එකක් තියාගන්න එපා. හරි පෙන්වන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඔයා මේ layout කෙනෙකුට right click කරන්න. ඊට පස්සේ මේක යන්න page setup manager කියන එකට. මෙන්න මේකට. click එකක් දෙන්න. ඊට පස්සේ මෙතන layout එක select වෙලා තියෙනවා. බලන්න ඔයාගේ layout එක හරියටම select වෙලා තියෙනවද? මෙතන layout කීපයක් පෙන්වන්න පුළුවන්. ඒක නිසා මම ඒක කිව්වේ. හරියටම layout එක select කරගන්න. select කරගෙන මෙන්න මෙතන modify කියන එකට යන්න. මෙතන monochrome ද තියෙන්නේ කියලා බලන්න. නැත්නම් monochrome එක දාගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් ගිහිල්ලා අර අපි තෝරගත්තක DWG to PDF කියන එක දෙන්න. ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා අපේ size එක දෙන්න ඕනේ. A2 paper size එක අපි පාවිච්චි කරන්නේ මෙන්න මේක දෙනවා. paper එකේ size එකේ හරියද horizontal ද vertical ද හරියට බලාගත්තා. ඊට පස්සේ අපි කරන්න ඕනකම තියෙනවා මෙන්න මෙතනින් ගිහිල්ලා මේක inches කියන එක දෙන්න. මෙන්න මෙතන unit කියන එකේ 96 දෙන්න. හේතුව දන්නවා 96යි දෙන්නේ කියලා මම කලින් පැහැදිලි කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන layout කියන තැනේ ගිහිල්ලා මෙන්න මෙතන window කියන එක දෙන්න. window කියන එක දීලා ඉවර වෙලා මෙන්න මේකේ වට පේනනේ කඩ ඉරක් තියෙනවා. මේ වටේට කඩ ඉරක් තියෙනවා. ඔන්න ඔය කඩ ඉරේ තමයි print එක වෙන්නේ. ඒ කියන්නේ ඔය කඩ ඉරට ඇතුළු කොටසයි ඒ කියන්නේ ඔය කඩ ඉරෙන් ඇතුලේ තියෙන කෑල්ල විතරයි print වෙන්නේ. කඩ ඉරෙන් එළියේ තියෙනවා print වෙන්නේ නැහැ.
හරිද? ඒක නිසා මෙන්න මේකේ හරියට මේ ළඟින්ම වගේ අරගෙන මෙන්න එහෙම කොටුවක් ඇඳ ගන්න. හරිද? ඊට පස්සේ මෙන්න එහෙම කොටුවක් ඇඳ ගන්න. කොටුවක් ඇඳලා පස්සේ මෙන්න මේ පිටුවට ආයෙ වැටෙනවා. හරිද? ඊට පස්සේ වෙන මුකුත් හදන්න දෙයක් මේකේ නැහැ. ඊට පස්සේ මෙන්න මෙතන ඕකේ කියන එක දෙන්න. ඕකේ කියන එක දීලා ඉවර වෙලා මෙතන මොඩිෆයි ගිහිල්ලා ආයෙ බලන්න ඔයාගේ හදපු දේවල් ටික හරියටම තියෙනවද කියලා. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන ඕකේ කරන්න. ඊට පස්සේ ක්ලෝස් කරලා දාන්න. දැන් වැඩේ හරි. එක වැඩක් හරි. ඊට පස්සේ මෙන්න මෙතන කමාන්ඩ් එකේ ටයිප් කරන්න viewport කියලා. viewport. මෙන්න මෙහෙම ටයිප් කරලා මෙන්න මෙතන උඩ එක ක්ලික් කරගන්න. ක්ලික් කරලා මෙන්න මෙතන single කියන එක දෙන්න. single කියන එක දීලා මෙතන බලන්න 2D ද තියෙන්නේ current කියන එක තියනවාද 2D wireframe ද තියෙන්නේ කියලා. ඒ ටික තියෙනවා නම් okay කරන්න. okay කරාට පස්සේ මෙන්න මේ විදිහට ආයෙත් කර්සර් එක වෙනස් වෙනවා. මෙන්න මේකේ ඇතුළේනේ අපිට print වෙන්නේ. ඒක නිසා මෙන්න මේ ක්ලික් එකක් දුන්නා. මෙහෙම ඇදගෙන ඇවිල්ලා මෙන්න මෙතන ක්ලික් එකක් දුන්නා. ඔන්න අපේ drawing එක ආයෙ වැටෙනවා මෙතෙන්. ඊට පස්සේ මේක වඩ ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කරලා අපිට මේක එඩිට් කරන්න පුළුවන්. මෙන්න මෙතන pan tool එක පාවිච්චි කරලා අපිට මේ drawing එක අරගෙන මෙහෙම zoom කරගන්න ඕන පුළුවන්. හරිද? මේව සාමාන්‍ය විදිහට zoom කරගෙන මෙන්න මෙතනින් ඔයාලට ගියාට පස්සේ scale එක පෙන්වන්න මෙතන මේ. scale එක දෙන්න එකට එක. scale එක වෙනස් වෙන්නේ නැහැ. මම ආයෙත් දෙන්නම් එකට එක. හරි එකට එක දුන්න ගමන් ඔන්න අපේ scale එක වෙනස් වුණා. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන pan tool එක පාවිච්චි කරලා මේක මෙහෙම ඇදගෙන යන්න. ගානට මෙහෙම හදා ගන්න. දැන් ඔයාලට මම කිව්වා මේ drawing එක අපිට හරි ප්‍රමාණයට print කරන්න බෑ. හේතුව මොකද්ද? මම මේකෙන් අයින් වෙන්න මෙහෙම එළිය ක්ලික් කරගම මේක අයින් වෙනවා. හේතුව මොකද්ද? අපේ drawing එක දිගයිනේ. මම කියවනේ එහෙම දිග වෙන්න හේතුව මම මේ කොලේ දිගට අරන් තියෙනවා. ඒක නිසා තමයි මේ විදියට එක පැත්තකට පයින්. ඒ කියන්නේ කොලේ size එක මෙච්චරයි. ඒ නිසා තමයි මෙහෙට පැනලා තියෙන්නේ. හරි මේ විදිහට අපිට ගානට හදාගත්තට පස්සේ බලන්න ගානට හදා ගන්නකොට අනිවාර්යෙන්ම ඔයා මතක තියාගන්න මේ ස්කේල් මේ ස්කේප් එක ඔබලා තමයි මේ සිලෙක්ෂන් එක අයින් වෙන්නේ. හරි මේකේ මේ යුනිට් එක වෙනස් වෙන්න පුළුවන්. මේ ස්කේල් එක වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඒක චුට්ටක් අවධානයෙන් තියාගෙන වැඩේ කරන්න. අපි දැන් හිතුවනේ මෙහෙම කරලා කියලා. ඔන්න දැන් මම මේක වෙනස් කරනවා චුට්ටක්. ඔහොම මේ චුට්ට වෙනස් වෙන එක බලන්න මේ මෙතන ස්කේල් එක වෙනස් වෙනවා. ඒක නිසා හරියට මේක එකට එකේ තියාගන්න. එකට එකේ තියාගෙන අවශ්‍ය ඩිටෙක්ට් කරගන්න. ඔයාලට මේක ක්ලික් කරන එක අමාරු නම් ඔයාලට පුළුවන් mouse එකේ middle button එක ඔබාගෙන මෙහෙම පැත්තකට ඔහම ගානට ගන්න. හරිද? ඔන්න ඔය විදිහට අපේ drawing එක තියාගත්ත ගානට. හරිද? ගානට තියාන ආයෙ මේක scale එක බැලුවා හරිද කියලා වෙන්න මෙතන තියෙන lock එකක්. මේ තියෙන. මෙන්න මේ lock එක දෙන්න. lock එක දුන්නාට පස්සේ ඔන්න අපේ බැඩේ හරි. දැන් අපි lock කරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් print එකට යන්න නැත්නම් plot කියන එක දෙන්න ඕන එකක් දෙන්න. ඊට පස්සේ ඉවර වෙලා මෙන්න මෙතන monochrome තියෙනවා. මේ ඔක්කොම හදි මෙන්න මෙතන window කියන එක දීලා ඉවර වෙලා මෙන්න මෙතන ක්ලික් කරගත්තා. ඊට පස්සේ මෙන්න මෙතන ක්ලික් එකක් දුන්නා. හරි ක්ලික් එකක් දීලා ඉවරලා අපිට පුළුවන් okay කියන එක දෙන්න. okay කියන එක දීලා මෙතන ඔයාලට පුළුවන් drawings නමක් දෙන්න, save කරගන්න. එතකොට අපේ print එක වෙනවා. මෙන්න මේ විදිහට. මේක ඇවිල්ලා භාගයක් ඇවිල්ලා තියෙන හේතුව අර කොලේ දිගට තියෙන නිසා. හරි. ඊට පස්සේ මේක ඔයාලට 100% බලන්න පුළුවන් නම්, ඒ කියන්නේ මේ print කරගත්තු එක මේකේ ප්‍රමාණය 100% අරගන්න පුළුවන් නම් ඊට පස්සේ මෙන්න මේකේ දිග වෙන්නොත් එහෙම සාමාන්‍යයෙන් ඔයාට ස්කේල් එකට අනුරූපව බලා ගන්න පුළුවන් මේකේ දිග හරියටම ඇවිල්ලා තියෙනවා කියලා. හරි 100% දාලා චුට්ටක් බලන්න හරියටම එන්නේ නැහැ. චුට්ටි වෙනසක් තියෙනවා. නමුත් ඔයාට සාමාන්‍ය විදිහට බලා ගන්න පුළුවන්. ස්කේල් එක මේකෙන් ඒ කියන්නේ මේ Edge browser එක පාවිච්චි කරලා තියෙන්නේ. ඔයා පාවිච්චි කරන Opera Mini වගේ browser එකක් පාවිච්චි කරලා නම් මේක open කරගන්න. ඒකේ 100% දාන්න පුළුවන්. දැන් මේ කොච්චර ප්‍රමාණයෙන් ලොක් වෙලා තියෙන අපිට අවබෝධයක් ගන්න බෑනේ. එහෙම 100% දාලා ඉවරලා බලන්න මේකේ සාමාන්‍ය දිග. ඒතකොට සාමාන්‍ය දලාගයක් ඔයාට සමානව වගේ ඇවිල්ලා තියෙනවා කියලා බලා ගන්න පුළුවන්කම තියෙනවා. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ওই විදිහට තමයි අපි layout එකක් විදිහට print කරගන්න යවන්නේ. සහ අපි normal print එක යවන්නේ මේ විදිහට. layout එක මේ විදිහට print එකට යවන්න පුළුවන්. සහ වාට print එකේ ගැටලුවක් තියෙනවා නම් කිසිම ගැටලුවක් තියාගන්න එපා. මේ plan එක අඩු version එකකින් save කරලා අරන් යන්න. එතකොට එයා ඒක print කරලා දෙනවා. හරිද? ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ මතක තියාගන්න AutoCAD එකෙන් print දාන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවා. හරිද? ඒතර මම කියලා දුන්නේ සරලම method එක. උදාහරණයකට layout එකෙන් උනත් print දාන ක්‍රම ගොඩාක් තියෙනවා. ඒක නිසා doubt එකක් තියාගන්න එපා. ඔය වෙන ක්‍රමයක් දන්නවනම් මේ ක්‍රමය පාවිච්චි කරන්නත් පුළුවන්. හරිද? ඒ වගේ වෙන ක්‍රමයක් ඔයාලට ඉගෙන ගන්න ඕන නම් ඒ වගේ ක්‍රමත් ගොඩාක් තියෙනවා. ඒක නිසා ලොකු ගැටලුවක් තියාගන්න එපා. ඒකේ print කරගන්න ක්‍රම ගොඩාක් AutoCAD වල දකින්න පුළුවන්. හරි?